Ciao! Welcome back to my YouTube channel. ලංකාවෙන් පිට ඉන්න බෞද්ධ අපි හැමෝම ලංකාවට ආවම ආසාවෙන් යන්න බලන් ඉන්න ගමනක් තමයි අපි අද මේ යන්න හදන්නේ. thumbnail එකෙන් දාලා තිබ්බ විදිහටම අපි අද මේ යන්නේ අනුරාධපුරේ. අපි පාන්දරින් ගෙදරදීම පිරිසිදුව කිරි ආහාර පූජාව, අෂ්ටපාන පූජාව, ඒ වගේම අපි ගෙනියන සියලුම දේවල්, දැහැත්, මල් ගොතලා, මල් මාලා වගේ හැමදේම ගෙදරදීම ලෑස්ති කරගත්තා. අපි බලාපොරොත්තු වන විදිහටම උදේ 5 වෙනකොට අපිට අනුරාධපුර පූජා භූමියට එන්න පුළුවන් වුණා. රුවන්වැලි සෑයේ පහත මළුවේ අපි ගෙනියන කිරිපිඩු පූජාවන්, ඒ වගේම දැහැත්, ගිලම්පස් ලෑස්ති කරගන්න මේ වගේ ආසන තිබුණා. ඉතින් අපි ඒකක අපි ගෙනියපු හැමදේම මේ විදිහට ලෑස්ති කරගත්තා. අපේ පවුලේ හැමෝම එකතු වෙලා ශ්‍රද්ධාවෙන් පිළියෙල කරගත්ත ගිලම්පස, කිරිපිඬු, ඒ වගේම මල් හැමදේම අපි හැමෝම එකතු වෙලා මේ විදිහට රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේට පූජා කරා. ඕනතරම් වෙලා ආසාවෙන් පුදුම භක්තියකින් බලන් ඉන්න පුළුවන් මේ වගේ දේවල් අපිට තියෙන ලංකාවේ විතරයි. ඉතින් අපි උදේ පාන්දරම ගිය නිසා අපිට ඉර සේවයත් බලන්න පුළුවන් වුණා. රුවන්වැලි සෑය ළඟ කරන අපි වතාවත් ටික කරලා ඉවරලා අපි දැන් මේ යන්න හදන්නේ ජයශ්‍රී බෝධිසත්ව වහන්සේ වන්දනා කරන්න. ඒ අතරමඟ දින ලෝවා මහා පය වගේ මේ හැමදේම බලාගෙන අපි දැන් ජයශ්‍රී බෝධිසත්ව වහන්සේ වන්දනා කරගෙන බෝධීන් වහන්සේගේ මළුවට ආවා. කාට හරි රටේ ඉන්න කෙනෙක්ට ඕ ලංකාවේ ඈත ඉන්න කෙනෙක්ට මේ ආධාර වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ කියලා හිතලා තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. මෙතනදිත් පහළ ඒ විදිහටම තියෙනවා අපිට ගිලම්පස, ඒ වගේම කිරිපිඩු ලෑස්ති කරගන්න පුළුවන් ස්ථාන. අපි ඒවත් ලෑස්ති කරගෙන උඩ මළුවට ගිහිල්ලා බෝධීන් වහන්සේ වන්දනා කරගන්න තමයි මේ යන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හැම දෙයකම මගේ අම්මා, අක්කා, ඒ වගේම චූටි අය ඇතුළු පවුල හැමෝම අපිට ගොඩාක් උදව් කරා මේ දේවල් හැම දෙයක්ම ලස්සනට කරගන්න. මේ දවස්වල ජයශ්‍රී බෝධිසත්ව වහන්සේගේ පහළ තියෙන බුද්ධ මන්දිරය නම් ප්‍රතිසංස්කරණය කරන නිසා වහලා තියෙන්නේ. බෝධීන් වහන්සේ වන්දනා කරගෙන අපි දැන් ආවා ප්‍රාර්ථනා බෝධීන් වහන්සේත් වන්දනා කරගන්න. ඒත් එක්කම අපි අරන් ගිය පූජා ද්‍රව්‍යනොත් පූජා කරලා, කොඩිවැල් ඒ දේවලුත් පූජා කරලා අපි වන්දනාමාන කරගන්න තමයි යන්නේ.
මං අවුරුදු 3කට වගේ කලින් යනකොට මට මතකයි මේ හරිය තමයි ස්ලිපර්ස් තියන්නේ ඒ කාලේ වෙනකොටත් තිබුණේ. දැන් ඒකට වෙනම කුටියක් තියලා මේ විදිහට ලස්සනට ඒ ඇතුල් වෙන ප්‍රදේශය ලස්සනට හදලා තියෙනවා. අපි පූජාවන් පවත්වලා එනකොට ඒ අතරමඟ කවුරු හරි කෙනෙක්ගේ බාරයක් ඔප්පු කරන්න මේ විදිහට කිරිබත් දන්සලක් දුන්නා. ඉතින් ඒ හැමෝටමත් පින් අයිති වෙන්න කියලා ආයෙමත් මතක් කරන ගමන් අපි ආසාවෙන් ඒ කිරිබතුත් ගත්තා. අපි ඊට අමතරව ගෙදරින්ම උදේ කෑම ලෑස්ති කරන් ආවේ. ඉතින් කිරිබතුත් අරගෙන අපි මේ දේවලුත් මෙතනදිම එළියේ කාලා තමයි ඊළඟට යන්න පිටත් උනේ. අපි චූටි කාලේ ලොකු අයගෙන් ෆෝන් ඉල්ලන් ආසාවට තියා ගන්නවා වගේ දැන් අපේ ෆෝන් අරන් මෙයා ළඟ තමයි ෆෝන්ස් තියෙන්නේ. මම ඉතින් මේ වීඩියෝ ක්ලිප්ස් උත් ආසාවට මතක් වෙන්නේ එහෙම ඇඩ් කළා. අපි ඊළඟට ගියේ කටුසෑය වන්දනා කරගන්න. මෙතන ප්‍රසිද්ධ වන්නේ මිහින්තලය නිර්මාණයේදී යොදාගත්ත ආයුධ මෙතන තමයි තැන්පත් කරලා තියෙනවා කියන්නේ. අනුරාධපුරේ යනවා නම් අනිවාර්යයෙන්ම මේ පාරේ යන්න ඕනි කියලා හිතන් හිටපු තැනකට තමයි අපි දැන් මේ ඊළඟට යන්නේ. අපි පොඩි කාලේ මෙතනට ගිහින් තියෙනවා. ඒත් මට ආසයි තුන ආයි පාරක් මෙතනට ගිහින් එන්න. ඉතින් අපි හැමෝම ආසාවෙන් ගියා. අපේ අක්කගේ අයියලාගේ පොඩි අය නම් මෙතනට ගිහින් තිබුණේ නැහැ. ඒගොල්ලෝ අපිටත් වඩා ආසාවෙන් ඒ කඳු නැග්ගා. මේ vlog එක මම එඩිට් කරද්දි මම ලංකාවෙන් ඉතාලියට ඇවිල්ලා දවස් කිහිපයයි. මේ වගේ ලස්සන මතක අපිට අපේ පවුලයත් එක්ක ඉද්දි විතරයි ගන්න පුළුවන්. ඉතින් මේ හැම වීඩියෝ ක්ලිප් එකක් පිටිපස්සෙම පවුලේ හැමෝගෙම ලස්සන මතක තියෙනවා. ඒ හැමදේම දුකින් උනත් ආයෙත් මතක් කරගන්න ගමන් හැමදාටම තියෙන මතකයක් විදිහට තියාගන්න මම මේ vlog එක ආසාවෙන් එඩිට් කරනවා. ඒ යන අතරමඟ තියෙන ලස්සන ස්වභාවිකවම හැදුණු view point එකක් තමයි අපි මේ පොඩ්ඩක් රෙස්ට් කරන්නේ. මේ view point එක තියෙන්නේ අපි අර තාම නගින්න පටන් ගත්ත හරියේ මැදක් දුර ආවට පස්සේ මම මේ සයිඩ් එකෙන් දාන්නම් ඒ ෆොටෝ එකක්. මේ හරියද තමයි අපිට ස්ලිපර්ස් ගලවලා පන්සලට ඇතුළු වෙන්න තියෙන්නේ. අපිට පන්සලට ඇතුළු වෙද්දීම පහත මළුවේ තියෙන්නේ මේ අම්බස්තල දාගැබ. අතීත කතාවලට අනුව මෙතනදී තමයි දේවානම්පියතිස්ස රජතුමන්ට මිහිඳු හාමුදුරුවන්ව හම්බෙලා තියෙනවා කියලා විශ්වාස කරන්නේ. ඒ වෙනුවෙන් ඉදිකිරුණු අනුරුවක් තමයි මෙතන මේ පිළිම වහන්සේ නමක් අඹලා තියෙන්නේ. අපි දැන් යන්නේ මිහින්තලා මහසෑය වඳින්න. මිහින්තලා මහසෑය තියෙන්නේ මේ වගේ ගල් පඩි තියෙන ගල් කන්දක් උඩ. මහසෑය වහන්සේට අමතරව එතන එහායේ මිහිඳු සෑය නිර්මාණය වෙලා තියෙනවා. එතන මේ වගේ ලස්සන view point එකක් හදලා තියෙනවා. ඊගාවට අපි යන්නේ ආරාධනා ගල උඩට නගින්න. මේ වෙලාව හරියටම දවල් 12ට ළඟයි. අපි හිතුවා හුඟක් රස්නේ වෙලා අපිට උඩට නගින්න අමාරු වෙයි කියලා. ඒ වුණාට එතන පහලින් අය කිව්වා එහෙම නෑ නගින්න කිසිම අමාරුවක් නෑ කියලා. ඒක නිසා අපි හැමෝම නැග්ගා. ඇත්තටම රස්නේ තිබුණේ නෑ. චුට්ටක් ලිස්සනවා. ඒ වුණාට දැන් පොඩ්ඩක් අලුත් කරලා තියෙන මේ විදිහට සිමෙන්ති පඩි එහෙම හදලා. ඉතින් අපි හැමෝම ආසාවෙන් උඩටම වෙනකම්ම නැග්ගා. හැමෝම කිව්වට හැමෝම උඩට වෙනකම්ම ආවේ නෑ. අපේ අම්මයි අපේ අයියාගේ වයිෆුයි පල්ලෙහා නතර වුණා.
අපි හැමෝම ආසාවෙන් බයෙන් කොහොම හරි උඩට වෙනකම්ම ආවා. ඊට පස්සේ තමයි අපි දැක්කේ අපේ අම්මයි අපේ අයියාගේ වයිෆයි පල්ලෙහ බුද්ධ මන්දිරය ළඟ ඉන්නවා. ඊට පස්සේ අපි එයාලට අත වනලා පල්ලෙහාට ආයි යන්න පිටත් වුණා. අපි ඊළඟට ගියේ ධාතු මන්දිරේ වන්දනා කරන්න. කලින් කිව්ව විදිහටම අපේ අම්මයි අයියාගේ වයිෆයි ආවේ නැහනේ. ආරාධනා කළ උඩට යන්න ඉතින් එයාලට ස්වාමින් වහන්සේ අවස්ථාවක් දීලා තිනවා මෙතනට බුද්ධ පූජා පූජා කරන්න. අපි දැන් මේ ඊළඟට යන්නේ මිහිඳු ගුහාව බලන්න. ඉතින් මේ පැතිවල මෙයාලා විශේෂයෙන් ඉන්නවානේ. ඉතින් මිහිඳු ගුහාව තියෙන කොටසේ නම් මේගොල්ලෝ ගොඩාරියක් හිටියා. ඒගොල්ලෝ මේ පැත්තම අයිති කරගෙන කියනවා නම් හරි. මේ වගේ ගොඩක් ගල්, පඩි ඒ වගේ දේවල් තියෙනවා බහගෙන යන්න. ඒ වගේ මෙද්දි නගින්නක් තියෙනවා. ඉතින් ඒ වලට ලස්සන පරිසරයක්. පොඩි කාලේ ආවට පස්සේ ආයෙත් අපි මෙතනට එන්න තෝරගත්ත එක ගැන මම සතුටු වෙනවා. පරණ මතක අලුත් කරන් අලුත් මතකත් එකතු කරගන්න අපිට මේ අනුරාධපුර ගමනේදී පුළුවන් වුණා. ඉතින් මෙතන තමයි මම හිතන්නේ ස්වාමින් වහන්සේලා භාවනා කරා කියලා කියන්නේ. ඉතින් දැන් මේ තැන්වල තනිකරම ඉන්නේ කවුද කියලා ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. ඊළඟට ගියේ අපි කළුදිය පොකුණ බලන්න. මේ තැන් හැමදේම ගොඩාක් ළඟින් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් අනුරාධපුරේ ගියොත් රුවන්වැලි සෑය, ජයශ්‍රී මහරජාණන් වහන්සේ, ඒ වගේ මේ ළඟ තියෙන ස්තූප ඒවා වන්දලා එනවා මිසක් අපි මේ වගේ දේවල් වලට යනවා අඩුයිනේ. ඉතින් අපි මේ පාරේ යන්න කලින් හිතුවා එක දවසින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි නිතර යවෙන්නේ නැති තැන් කීපයක් බලාගෙන ඉන්න try කරන්න. මෙතන නම් හිටියේ අපි විතරමයි. මිහින්තලෙත් ගොඩක් සෙනග අඩුයි. ඉතින් ඒ වගේ දේවලුත් පුළුවන් නම් ආවම අනිවාර්යෙන් බලන්න. ඒවලත් ගොඩක් ලස්සන දේවල් තියෙනවා බලන්න. මෙතන මේ කළුදිය පොකුණ වගේම ගොඩක් දේවල් තියෙනවා. දැන් හැබැයි නටබුන් විදියටපත් වෙලා. ඉතින් හරිම ලස්සන, හරිම නිස්කලංක තැනක්. හැබැයි වඳුරු නම් ගොඩාරියක් ඉන්නවා. දැන් මේ පොකුණ මේ විදිහට තිබුණාට ඉස්සර මේකෙන් වතුර බොන්නේ ඒ වගේම එදිනදා වැඩ කටයුතු වලට පාවිච්චි කරලා තියෙනවා. අපි අනුරාධපුරේදී තමයි දැනගත්තේ. ඒකත් මේ තපෝවනේ බලන්න ඇවිල්ලා හිටපු කෙනෙක් කිව්වේ මෙහෙත් පික්මී වැඩ කරනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ අනුරාධපුරේ කෙනෙක් නම් මේ හැමදේම තියෙන ළඟ. ඉතින් පික්මී තියෙන එකේ බස් එකේ යන කෙනෙක්ට උනත් මේ හැමදේම බලාගෙන යන්න පුළුවන්. මේ තියෙන්නේ මම අර ඉස්සෙල්ලා කියපු නටබුන් වෙලා තියෙන ගොඩනැගිලි. දැන් මේ දේවල් මේ විදිහට පත් වෙලා තිබුණාට ඉස්සර මෙතන පන්සලක්, ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාට වැඩ හිඳලා භාවනා යෝගී වෙන්න ඒ දේවල් වලට පාවිච්චි කරපු තැනක් තමයි මේ දේවල් මේ විදිහට වෙලා තියෙන්නේ. වනගතව භාවනා කරන ස්වාමින් වහන්සේලා හිටපු තැනක් තමයි මේ. ඉතින් අපි ටිකක් වෙලා රස්නෙත් වැඩි නිසා එහෙ මෙතන මේ හෙවනේ උඩට නැගලා කට්ටියම ගිහින් ඉඳගෙන හිටියා. ඒ වෙලෙ තමයි අපි දැනගත්තේ එතන පිටිපස්සෙත් කුටියක ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා. සමහර වීඩියෝ වල මේ vlog එකේ quality එක අඩු වෙනවා. ඒකට හේතුව ලංකාවේදී මේ වීඩියෝ සක්කගේ ෆෝන් එකෙන් මම දාගන්න හිටියට මට අමතක වුණා quality එක වෙනස් වෙන්නේ. ඒක WhatsApp වලින් ගෙන්නගෙන අප්ලෝඩ් කරපු නිසා. ඉතින් මෙතනදී මේ අක්කා ගත්ත වීඩියෝස් තමයි අක්කා වීඩියෝ කර ඉන්න වෙලාවේදී එයා අහම්බෙන් කිව්වා අතන බෝඩ් එක මොකක්ද කියලා බලලා එන්න කියලා. අපි ඇත්තටම හිතුවේ මොකක් හරි පාරක බෝඩ් එකක් ගහලා තියෙනවා ඊළඟ බලන්න තියෙන තැනක් කියලා. එතන තිබුණේ වෙඩින් ෆොටෝස් ගන්න එපා කියලා. ඒ කොහොම වුණත් බෝඩ් එක බලන්න ගියායෙන් තමයි අපි දැනගත්තේ එතනින් අපිට තපෝවනයට ඇතුල් වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි හැමෝම ඊට පස්සේ එතනින් තපෝවනය බලන්න ගියා.
තපෝවනයේ අදටත් ස්වාමීන් වහන්සේලා භාවනා යෝගීව වනගතව වැඩ සිටිනවා. ඉතින් මෙතන අපි ගොඩක් වීඩියෝස් ගත්තේ නෑ, ෆොටෝස් නම් ගත්තා. මොකද ස්වාමීන් වහන්සේලාට අපෙන් කරදර වෙන නිසා භාවනාවට. ඉතින් දැන් අපි යන්නේ දවල් කැම් ගන්න. මම මේ වීඩියෝ ක්ලිප් එක ගන්න හේතුව මේ කඩේ ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. කෑමත් අරගෙන එනකොට අපිට හම්බුණා මේ වගේ ලස්සන වතුර තියෙන තැනක්. ඉතින් අපි එතනින් කට්ටියම නාන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ අනුරාධපුර ගමන ඉවර වුණේ. ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. Thanks for watching.